පොල්ලාබයි මේ ගෙඩියද කීයක් දෙන්නේ කියලා මේක රුපියල් 310කට තමයි මම දෙන්නේ. ඔව් 310යි කියන්නේ මේ ගෙඩිය මේ ඔයාලා ලබා ගන්න හොඳට පැහිලා දෙන්නේ මේ ගෙඩිය. ඔව් නෑ මේ අපේ වත්තම ගෙඩි තමයි. නෑ ඔව් අපේ වත්තම කඩා ගන්න අපේ පොල් ගෙඩි. මෙච්චර ගණන්ද අයියෝ මෙහෙම ගණන් කියලා කිව්ව ඔයා විතරයි නේද? ඔයා මේ ගන්නවා නම් ගන්න නැත්නම් නිකන් ඉන්න ප්‍රශ්නයක් නෑ මට ඕන කරන් පොල් විකුණ ගන්න මේ මට කස්ටමර්ස්ලා ඉන්නවා. ඔව් පොල්ලාබයි නෑ 310යි මම ඕනනම් 309කට දෙනවා රුපියලක් අඩු කරා නේද එනේ ඊට වඩා එක රුපියලක් අඩු කරන්න බෑ මොකද මේ අපේ වත්තේ පොල් අපි කඩාගෙන ඇවිල්ලා අපිට මේ ලොරි කුලිය යනම නේද අපිට කිසිම ලාභයක් නෑ නේද ඒ බඩේ ගන්නවා නම් ගන්න නැත්නම් නිකන් ඉන්න ඉතින් ආචුට්ටක් කොල්ලලා බලන්න මේ බලන්න හොඳට පහිලා මේක ලෙල්ල අයින් කරලා නැත්තේද අයියෝ ඒක ප්‍රශ්නයක්ද මේක ලෙල්ල අයින් කරලා නැත්තේ මේක ලෙලි ගහලා අපි කනකොට තමයි මේකේ හොඳ පොල් වල හොඳ කිරි රහ දැනෙන්නේ එහෙනම් නැන්ද ගෙදර ගිහලා පොල් ගෙඩි ලෙලි ගහන කන්න අයියෝ එපා නම් යන්න නැන්ද මට වෙන බිස්නස් එකක් කරගන්න පුළුවන් පොල්ලාබයි නෝනා නෝනා නම් පොල් ගෙඩියක් ගන්නේ කියලා හිතනවා මේ පොල් ගෙඩියද මේක මම නෝනාට ඉල්ල දෙන්නම් 360කට නෝනා ඔව් උදේ ඉඳන් නෝනා මම මේ ගෙඩියක් 400 ගානේ තමයි වික්කේ ඉතින් ඔය පොඩ්ඩක් මම මේ 50ක් මේ 40ක් විතර අඩු කළා නෝනාට ඉඳලා මේ වෙන තැන් වල නැහැ මේක අපි ලෙලි ගහලා නෑනේ ලෙලි ගහලා නැති හින්දා ඊට වඩා ගණන් ඔව් වෙන තැන් වලට වඩා මේ පොල් ගෙඩියක් ගණන් ලෙලි ගහලා නැති හින්දා නැත්තම් මෙච්චර ගණන් වෙන්නේ නැහැ ගන්නවද අනේ ගන්න නැත්තම් යන්න ඕන මට මට වෙන බිස්නස් එකක් කරගන්න දීලා පොල්ලාබයි මොකද්ද බිස්නස් එකක් කරන විදිහක් තියනවනේ මාමේ ඒක දන්නවා නම් ඔයා ගන්න ආවා කීයකට මේ ගන්න මිල්ලානේ රුපියල් 200කට පොල් කොහෙවත් නැහැ මේ ලයින් එකේ ගෝන් හැමතැනම ගිහලා බලන්න 200කට පොල් නැහැ අනේ ඔයා කැමති නම් ගන්න නෑ මට ප්‍රශ්නයක් නෑ මට ඕන තරම් කස්ටමර්ස්ලා ඉන්නවා පොල් විකුණ ගන්න ඔව් යන්න පොල්ලාබයි නංගි පොල් ගෙඩියක් ගන්නවද ඔව් පොල් ගෙඩියක්ද නංගිට කීයද ගන්න මේ පොල් ගෙඩියද ඉන්න මේ පොල් ගෙඩිය මේ අරන් ගන්න බය වෙන්නේ පළමෙන් ගන්න පොල් ගෙඩිය මේකද මේක රුපියල් 150 දාලා දෙන්නද නංගි කියන නංගි මං උදේ ඉඳලා පොල් හැමෝටම දුන්නේ රුපියල් 350න් උඩ මේ නංගිට ඉඳ තමයි මේක 150ට දෙන්නේ ඔව් මට විකුණ ගන්න බැරි ප්‍රශ්නයක් නේ නංගි දැක්කම මට හිතුණා පොල් නැතුව එදි ගෙදර කියලා පොල් නැහැ නේද ගෙදර ඒ කියන්නේ මට හිතුණා උඹට ගන්නවද නැහැ ප්‍රශ්නයක් නැහැ රුපියල් 150ක් දෙන්න 150 රුපියල් 100කටද අයියෝ රුපියල් 100කට ලැජ්ජ නැද්ද නංගි මේ කොයි මෙච්චර ලොකු පොල් ගෙඩියක් කිල්ලන්න හරි කමක් නැහැ ඔයා ගන්නකෝ කාලේ කමක් නැහැ නංගිත් නේ කමක් නැහැ පොල් ගෙඩිය ගන්නකෝ පොල්ලාබයි